සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිඳුට එක්ෂෝ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ අස්වැසුම තිබිලා අහිමි වෙච්ච අයට හා අස්වැසුම ඉල්ලුම් කරපු අයට රජය විසින් නිකුත් කරලා තිබෙන විශේෂ නිවේදනයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තවමත් කිසිඳුට එක්ෂෝ YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා අපි සමග එකතු වෙන්න කියලා. හරි ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා මම ඉන්නේ newsfirst.lk official Facebook page එකේ. අස්වැසුම් සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරලා තියෙන අලුත්ම නිවේදන අපිට මේ Facebook page එකේ සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම කියලා නිවුස් එකක් විදිහට මේක දාලා තියෙනවා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර අපි දැන් බලමු. ඉතින් newsfirst.lk එකෙන් අපිට මේ නිවේදනය ලබා දීලා තියෙන්නේ 2025 ජූනි 6 ඒ කියන්නේ ඊයේ දිනේ. ඉතින් අපි නිවේදනය පැත්තට ගිහිල්ලා මේ නිවේදනය පොඩ්ඩක් කියවලා බලමු. නිවේදනය තියෙන්නේ මෙන්න මේ විදිහට. තවත් පවුල් ලක්ෂ 4කට ලබන මාසයේ අස්වැසුම් දීවනාව ලබා දෙන බව ග්‍රාමීය සංවර්ධන ප්‍රජා ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වන විට අවසන් අධීරයේ පවතින බවයි. සංක්‍රාන්තික කණ්ඩායමට අයත් පවුල් 4,20,000ක අස්වැසුම් ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කරනු බවද ඔහු ප්‍රකාශ කළේය. මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව 13,80,000කි. මේ නිවේදනය අපිට ලබා දීලා තියෙන්නේ 2025 6/6 ඒ කියන්නේ ඊයේ දිනේ. මේ නිවේදනයේ කියන විදිහට ලක්ෂ 4කට අස්වැසුම ලැබෙන්නේ ලබන මාසෙ ඉඳලා. තවද මේ නිවේදනයේ කියලා තියෙනවා සංක්‍රාන්තික කාණ්ඩයට අයත් පවුල් 4,20,000ක අස්වැසුම ගිය අප්‍රේල් මාසයේ ඉඳලා නතර කරලා තියෙනවා කියලා. ඉතින් වීඩියෝ එකේ මොන හරි අපැදිලි තැනක් තිබ්බොත් නැවත බලලා හරි පහලින් කමෙන්ට් කරලා හරි ඒ ගැටලුව විසඳ ගන්න. ඉතින් අදගෙන අපේ වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපිව subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා අපි සමග එකතු වෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.